මම කවුද? මේක අපි හැමෝම පොඩි කාලේ ඉඳන් අහන. ඒත් කවදාවත් හරියට උත්තරයක් නැති හරි අමුතු ප්‍රශ්නයක් නේද? මේ ලෝකේ ඇත්තටම තියෙනවද? අපි කියන මම ඇත්තටම ඇතුලේ ඉන්නවද? අද අපි මේ වීඩියෝ එකෙන් මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න යන්නේ. විද්‍යාව අපේ හිත වැඩ කරන විදිහ සහ බෞද්ධ දර්ශනයෙන් මේවා තේරුම් ගන්නේ කොහොමද කියලා අද අපි බලමු. ඉතින් මේ වගේ අලුත් විදියට හිතන ගැඹුරු දේවල් දිගටම කතා කරන්න අපේ channel එකෙන් අපි සූදානම්. ඉතින් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. දැන් අපි කතාව පටන් ගමු. අපි මුලින්ම ලෝකයේ දැනෙන හැටි ගැන කතා කරනවා. ඊට පස්සේ අපේ මතකය, අපේ හැඟීම්, අපේ ජීවිතයට බලපාන විදිහ බලනවා. අවසානයේ මේ ඔක්කොම දිහා සංසුන්න බලන්නේ කොහොමද කියලා කතා කරනවා. අපේ ඇස් වලින් පේන බොරුව, සංවේදනය. අපි මුලින්ම ලේසි තැනින් පටන් ගමු. අපිට මේ ලෝකේ දැනෙන්නේ කොහොමද? ඇස්, කන්, නාසය මේවා අපේ ඇඟේ තියෙන සෙන්සර් ටිකක් වගේ. උදාහරණයක් විදිහට ඇස් ගැන හිතන්න. අපි ආලෝකයක් දකිනකොට ඒක ඇත්තටම අපේ ඇහේදී ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් බවට හැරිලා මොළයට යනවා. ඉතින් මොළය මොකද කරන්නේ? ඒ කරන්ට් එක අරගෙන කලින් මතකයේ තිබ්බ දේවල් එක්ක බලලා මේක මේසයක්, මේක බල්ලෙක් කියලා අපිට රූපයක් හදලා දෙන එකයි. මෙතනදී වැදගත්ම දේ තමයි ඒ දේ ඇත්තටම එළියේ තියෙන්න ඕනෙම නැහැ. VR ගේම් එකක් වා ගහලා ඇති. එහෙම නැත්නම් VR වීඩියෝ එකක් බලලා ඇති. VR ගේම් එකකදී මොළයට විදුලි සංඥාව විතරක් දුන්නාම අපි හිතනවා ඒක ඇත්ත ලෝකයක් කියලා. එහෙනම් මේ විශ්වය කියලා අපිට දැනෙන්නේ අපේ ඔළුව ඇතුලේ ඇති වෙන ඉලෙක්ට්‍රික් සංඥා ගොඩක් විතරයි. වෙනත් විදියකින් කිව්වොත් අපේ සිතට ලැබෙන දත්ත මත අපේ මොළය විසින් නැවත හදන ලද ලෝකයක් තමයි අපි දකින්නේ. මම නැති තැන. දැන් අපි කතා කරමු අපේ ඇඟ ස්වයංක්‍රීයව වැඩ කරන විදිහ ගැන. උදාහරණයක් විදිහට අපි උණු දෙයකට අත තියුණාම හිතන්න කලින් අතහකට ගන්නවා. මෙතනදි වෙන්නේ අපේ මොළය කලින් මතකයන් එක්ක බලලා ජීවිතය ආරක්ෂා කරගන්න තප්පරෙන් තප්පරයට ගන්න තීරණ. මේ තීරණ ගන්නේ අපි හිතන මම නෙවෙයි. අපි හිතමු කෙනෙක් හරිම තරහෙන් ඉන්න වෙලාවක වැරැද්දක් කරනවා. එතකොට නීතියෙන් කියනවා ඒක ෂණික කෝපය කියලා. මොකද ඒ වෙලාවේ හිතලා බලලා තීරණ ගන්න මම එතන හිටියේ නැහැ. ඉතින් නීතියෙන්ද මේ වගේ වෙලාවට සමාවක් දෙනවා. මොකද එතන ඇත්තටම ඉඳලා තින්නේ මම හිතන මම නෙවෙයි. එහෙමනම් අපේ ශරීරයේ හුස්ම ගැනීම, රුධිර පොම්ප කිරීම වගේ දේවල් වගේම මේ ඉක්මන් තීරණ වලටත් අපේ මම මැදිහත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ දේවල් කරන්නේ මම හිතලා නෙමෙයි. ඇත්තට මෙතන ඉන්නේ මම නෙමෙයි. එහෙනම් මම ඉන්නේ කොහෙද? ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංඥා ෆිල්ටර් වෙලා ඊළඟට විශ්ලේෂණයට යන තැන තමයි අපේ මනස. මේ මනස තමයි මම කියලා ඇත්තටම දැනෙන්නේ. හැඟීම් කියන්නේ මොනවද? මේ මනස කියන ප්‍රොසෙසර් එක වැඩ කරන්නේ අපේ හැඟීම් එක්කයි. සතුට, තරහ, දුක, බය කියන්නේ මොළයේ කෙමිකල්ස් සහ විදුලි සංඥා ඇතිවන ස්වභාවික තත්ත්වයන්. දැන් බලන්න අපි බය වුණාම මුලින්ම පැනලා දුවනවා. ඒක ප්‍රාථමික ප්‍රතිචාරයයි. ඒත් ඊට පස්සේ මම හිතනවා අනේ එතන තව කෙනෙක් හිර වෙලා ඉන්නවා. උදව් කරන්න ඕනේ. මේක තමයි ද්විතීක ප්‍රතිචාරය. එහෙමත් නැත්නම් මම මැදිහත් වීමෙන් පසු ගන්නා තීරණය. මේ මම කියන ප්‍රොසෙසර් එක තව ටිකක් ගැඹුරු. අපිට හැම වෙලේම හිතෙනවා මම කවුද කියලා. ඒක හරියට කැමරාවකින් කැමරාව දිහාම බලනවා වගේ වැඩක්. මේක නිසා තමයි අපිට මේ ප්‍රශ්නයට උත්තර හොයාගන්න බැරිව ව්‍යාකූල වෙන්නේ. දැන් අපි කර්මය ගැන පොඩ්ඩක් වෙනස් විදියට හිතමු. අපිට යම් දෙයක් දැනුණාම ඇස් දෙකෙන් හෝ කනෙන් හෝ අපේ මම ඒකට ප්‍රතිචාර දක්වනවා. මේ ප්‍රතිචාරයේදී ඇතිවන හැඟීම් එහෙමත් නැත්නම් දත්ත විදිහට අපේ මතකයේ ගබඩා වෙනවා. මේ ගබඩා වන දත්ත තමයි කර්මය. මේ දත්ත තමයි ඉස්සරහට අපි ගන්න හැම තීරණයකටම අපි කරන හැම වැඩකටම බලපාන්නේ. උදාහරණයක් විදිහට ඔබට නොදැනීම
ඔබේ සාක්කුවෙන් සල්ලි වැටුණා. ඒක ඔබට කර්මයක් වෙන්නේ නැහැ. මොකද ඒ ගැන කිසිම දෙයක් ඔබේ මතකයට ඇතුළු වුණේ නැති නිසා. හැබැයි ඔබ ටීවී එකේ ප්‍රචණ්ඩකාරී දෙයක් දැක්කත් එතකොටම ඔබේ හිතට දුකක් කේන්තියක් දැනෙනවා. ඒ හැඟීම් ඔබේ දත්ත ගබඩාවට එකතු වෙනවා. පස්සේ ඒක ඔබේ සිතුවිලි වලට බලපානවා. හොඳ නරක හැම දෙයකටම මුල් වෙන්නේ හිතයි කියලා කියන්නේ මේ නිසයි. අපේ හිතේ තියෙන දත්ත ගොඩ තමයි අපේ ජීවිතේ හදන්නේ. හොඳ නරක කියන දේවල් හැදෙන්නේ ඒ කාලයට සහ රටට අනුවයි. අද හොඳ දෙයක් තව රටක නරක දෙයක් වෙන්න පුළුවන්. මිනිසුන්ට සාමාන්‍යයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ නීති හදාගත්ත නිසානේ. සමහර වෙලාවට මිනිස්සුන්ට බය වෙන්නේ එහෙමත් නැත්තම් හොඳ විදියට හැසිරෙන්න උදව්වට තමයි දෙවියන් වගේ බාහිර බලවේග හදාගෙන තියෙන්නේ. පින් සහ පව් මනින්නේ කොහොමද? අපි කරන දෙයකින් අපේ හිතේ තියෙන දත්ත ගබඩාවට කොච්චර හොඳ දේවල් එකතු වෙනවද? කොච්චර නරක දේවල් එකතු වෙනවද කියලා බලලා තමයි මේ පින් සහ පව් මනින්නේ. දැන් අපි මේ සංකල්ප ටික බුදුදහමෙන් තේරුම් ගමු. බුදුහාමුදුරුවෝ දේශනා කළා අපි මේ ශරීරය මම කියලා දැක්කට ඇත්තටම මේක හදලා තියෙන්නේ පොළවේ ස්වභාවය, වතුරේ ස්වභාවය, ගින්දරේ ස්වභාවය, සුළඟේ ස්වභාවය වගේ දේවල් එකතු වෙලයි. මේ ධාතු හතර එකතු වෙලා තමයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ. ඒ වගේම අපේ රූපය, අපේ ෆීලිංග්ස්, හඳුනා ගැනීම, සිතුවිලි සහ දැනුවත් බව කියන ටිකක් තියෙනවා. මේ ස්කන්ධ පහත් එකතු වෙනවා අපේ ශරීරයට. මේ ශරීරය අපිට අනිත්‍යයි. ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. දුක පිරීලා තියෙන්නේ සහ අනන්තයි. ඒ කියන්නේ අපේ පාලනයට යටත් නැහැ. අපිට ඕන විදිහට නඩත්තු කරන්න බැරි නිසා මේක ඇත්තටම මම නෙවෙයි. මොකද මේක ඇත්තට මම නම් අපිට පාලනය කරන්න පුළුවන් වෙන්නේ නෙවෙයි. අපි අපිටම හොඳින් සලකන්න ඕනේ. වෙන කෙනෙක්ට ආදරය කරන්න කලින් අපි ගැනම හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. අපි අපේ ජීවිතේ සාර්ථක කරගන්න නම් අනුන්ගේ ඇහෙන් විනිශ්චය කර ගැනීම නවත්තන්න ඕනේ. Taman ගැන හොඳින්ම දන්නේ Taman විතරයි. ඔබේ හොඳ නරක වෙන් කර හඳුනා ගන්න. හංසයා වතුරෙන් කිරි වෙන් කර ගන්නවා වගේ ඔබේ හොඳ දේ ඔබේ නරක දේ වෙන් කරලා බලන්න. අපේ හිතේ යටින් තරහ, ඊර්ෂ්‍යාව වැනි නරක අදහස් මතු නොවි තියෙන්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කළා වගේ අපි නිදහසේ තනියම ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ සංසුන්ව ඉන්න එකයි. එහෙනම් මම කවුද? මේක තමයි අද අපේ මාතෘකාව. ඔබ තුල ඇති ඉලෙක්ට්‍රික් සංඥාවලින් ලෝකය හදාගන්නා කෙනෙක්. ඔබ ඔබේ මතකයේ දත්ත පාවිච්චි කරලා හැඟීම් එක්ක තීරණ ගන්නා හිත ඔබ අනුන් කියන දේට වඩා ඔබ විසින්ම සොයාගත යුතු සත්‍යයයි. මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. නැත්තම් අපිට පසුතැවෙන්න වේ. ඔබ ගැන හොඳට තේරුම් අරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් මේ වගේ අලුත් විදියට හිතන ගැඹුරු දේවල් දිගටම කතා කරන්න අපේ channel එකෙන් අපි සූදානම්. ඉතින් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.